මගේ වීඩියෝස් බලන යාළුවෝ හැමෝටම ඔන්න ආදරෙන් තවත් ලස්සන වීඩියෝ එකක් ගෙනාවා. මේ වීඩියෝ එක නම් ගෙනාවේ ආශිර්වාද අපි නුවර තිලක්මා හොටෙල් එකට ගියපු ගමන. ඇත්තටම කියනවා නම් හරිම ලස්සන වීව් එකක් තියෙන ලස්සන හොටෙල් එකක්. අපි හැමෝම දන්න දළදා මාලිගාව ළඟම තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම හරිම ලස්සනට ලොකේෂන් එක හරිම ලස්සනයි. කියන්න වචන නැහැ. ඉතින් මේ දින ආශිර්වාද අපේ නුවර ටීම් එකේ කට්ටිය වෙල්කම් එක ගත්ත අපූර්ව ඇත්තටම හරිම ලස්සනයි. හරිම ගැඹීරත්වයෙන් යුතුව ඒ නුවර වෙස්නටුන් ගන්න මේ සියලුම ශිල්පීන් හරි ලස්සනට මේ වැඩේ අපිට කරලා දුන්නා. ඉතින් ලංකාවේ කොහේ කොතැනක වුණත් මේ වගේ ලස්සනට වගකීමක් ඇතුව වැඩේ කරන එක තමයි අපේ වගකීම. ඇත්තටම මේකට මට කතා කරේ පියුමි අපේ බ්‍රයිට්. ඇය තමයි මාව සම්බන්ධ කරගෙන ඇයට මේ වැඩේ ආශිර්වාද අපෙන්ම නැත්තම් මගෙන්ම කරගන්න ඕනේ කියලා කිව්ව පෝරු වැඩ කටයුතු ටික. ඉතින් අපි උදේම ගිහිල්ලා පෝරුව හදලා අවුට්ඩෝර් පෝරුවක් තිබ්බේ. ඉතින් ලස්සනට ශිල්පීන් හැමදෙනාම ඒගොල්ලන්ගේ කරන්න පුළුවන් උපරිම ලස්සනට සාධාරණව මේ වැඩ කටයුත්ත අපිට වෙල්කම් එක අරගෙන දුන්නා. ඉතින් මුලින්ම අපි ග්‍රූම්ගේ වෙල්කම් එක ගත්තා. ඊට පස්සේ බ්‍රයිඩ්ගේ වෙල්කම් එක ගත්තා. ඒ අරගෙන ලස්සනට පිළිවෙලකට අපි වැස්සන්ට වැඩේ කරලා දුන්නා. ඉතින් ඇත්තටම හොටෙල් එක නම් පුදුමාකාර ලස්සනයි. අවුට්ඩෝර් පෝරුවක් තමයි තිබ්බේ. ඉතින් ඕගොල්ලොන්ටත් පුළුවන් ලංකාවේ කොහේ කොතනක හිටියත් බය වෙන්න දෙයක් නෑ. අපි එනවා. ඕගොල්ලොන්ගේ ලස්සන දවස සුන්දර දවස මතකයේ රැඳුණු දිනයක් කරන එක තමයි ආශිර්වාද අපේ එක වරමුණ. ලංකාවේ කොහේ කොතනක වුණත් අපි සූදානම් ඕගොල්ලන්ගේ දවස මතකයේ රැඳුණු දිනයක් කරලා දෙන්න. ඉතින් පියුමිගේ මිලාන්ගේ වෙඩින් එක මේ විදිහට තමයි හෝල් එක ඇතුලේදී කට්ටිය ඩාන්ස් කරලා විනෝද වුණේ. ඊට පස්සේ අපි මංගල සභාවත් අපි තමයි සිද්ධ කරේ. ඉතින් මංගල සභාවේ වැඩ කටයුතු ලස්සනට කරලා දීලා ඇත්තටම කියන්නේ ඒගොල්ලෝ අපිට හොඳ සර්විස් එක ඒගොල්ලෝ අපිට දුන්නා. අපිට ඉන්ඩයිටින් එකෙන් නියමට මැරේජ් කරලා දීපා. thank you පියුමි and මිලාන්. ඕගොල්ලෝගේ ජීවිතේ දිනෙන් දින දිනටපත් වෙන සුබම සුබ විවාහික දිවියක් වේවායි ප්‍රාර්ථනා කරන ගමන් අදට අපි සමුගන්නවා. ඉතින් අයියාව තිලංගා හොටෙල් එකේ තිබ්බේ. අයියාව සිලෙක්ට් කරගත්තේ Facebook එකෙන් දැකපු දවසේ ඉඳන් ආසාවක් තිබ්බා අයියගෙන් කරගන්න වෙඩින් එක. ඉතින් කෝල් කරාට පස්සේ මට පැකේජ් එක කියලා ඒ විස්තර කියලා යව බුකින් දාගත්තා. ඇවිත් ඉතින් අපේ වැඩේ වෙඩින් එකේ සම්පූර්ණම ඉවර වෙනකන් ඉඳලා ලස්සනට හිතුවට වඩා ලස්සන අපේ වැඩේ කරලා දුන්නා. ඉතින් හරියම සතුටුයි. අපිට ලොකු සහයෝගයක් දුන්නා අයියයි අක්කයි දෙන්නම. ඉතින් අයියේ බොහොම ස්තුතියි ඔයාට අපේ වැඩේ සාර්ථකව කරලා දෙන්න පුළුවන් වුණාට. thank you. මම වැඩි කාලයක් මේ හිටියේ නෑ. මෙයා තමයි ඒ ටික බලාගත්තේ. මෙයා මේ ඉතින් අපි කතාවට එහෙම කිව්වට මම හිතන් හිටියේ නෑ එහෙම. මම මෙහෙට ඇවිල්ලා වැඩේ කරනකොට තමයි තේරුනේ මං හිතන් හිටියටත් වැඩිය ඇත්තටම ලස්සනටම වැඩේ තිබ්බා. සමහර අවස්ථාවලදී අපිට මගහැරෙන තැන් පවා අයියා අපිට කිව්වා. අපි වැඩියෙන් ඇඬෙව්වා ඊයේ. ඒකම දෙයක්. ඔව්. ලස්සනයි. ඉතින් අපි ආණ්ඩවවුවා ඔයා. ඉතින් thank you ඔය දෙන්නටම අපිට උදව් කරාට.